මේ වීඩියෝ එකෙන් රබහ එහෙම නැත්නම් ගානට් ගැන බලමු. දැඩියාව 6.5ත් 7ත් අතර. ස්පටික පද්ධතිය ඝනාකාර. රසායනික සංයුතිය. කාණ්ඩයක් බැවින් ප්‍රභේදය අනුව වෙනස් වේ. ගානට් වල ප්‍රභේද ගණනාවක් තියෙනවා. පළවෙනි එක පයිරෝප් කහට රබහ. දෙවෙනි එක රොඩොලයිට් රතු රබහ. තුන්වෙනි එක ඇල්මන්ඩයින් මල් රබහ. හතරවෙනි එක ස්පෙසටයින් රත්න ගෝමේද. පස්වෙනි එක ග්‍රොසියුල. මේකට හෙසොනයිට් එළ ගෝමේද සැවරයිට් අයිති වෙනවා. හයවෙනි එක ඇන්ඩ්‍රොඩයිට්. මේකට ඩෙමන්ටොයිඩ් අයිති වෙනවා. මේ අතරින් රබහ රතු පාටත් ගෝමේද දුඹුරු පාට වගේම අනෙක් දෙක කොළ පාටිනුත් දකින්න ලැබෙනවා. පයිරෝප් ගානට් කහට රබහ. පයිරෝප් වල රසායනික සංයුතිය Mg3Al2SiO4 ලා රතු වර්ණයෙන් මේක දකින්න ලැබෙනවා. ඒ වගේම ලංකාවෙන් හමු වෙනවා. රොඩොලයිට් ගානට් රතු රබහක්. දම් පැහැයට හුරු රතු වර්ණයක් තියෙන්නේ. පයිරෝප් හා ඇල්මන්ඩයින් වර්ග දෙක අතර මැද ගතිගුණ තියෙනවා. ලංකාවෙන් හමු වෙනවා. ඇල්මන්ඩයින් ගානට් මල් රබහ. රසායනික සංයුතිය Fe32+Al2SiO4 රතු, දම් රතු, දුඹුරු රතු වගේ වර්ණ වලින් දකින්න ලැබෙනවා. ලංකාවෙන් හමු වෙනවා. ස්පෙසටයින් රත්න ගෝමේද. රසායනික සංයුතිය Mn3 2+Al2SiO4 නැබිලි, රතු දුඹුරු රතු වැනි වර්ණයන්ගෙන් දකින්න ලැබෙනවා. ලංකාවෙන් හමු වෙනවා. ග්‍රොසියුල. රසායනික සංයුතිය Ca3Al2SiO4 ග්‍රොසියුල වලට අයිති පළවෙනි එක හෙසොනයිට්. දුඹුරු, දුඹුරු කහ, දුඹුරු රතු වගේ වර්ණයන්ගෙන් දකින්න ලැබෙනවා. ලංකාවේ හමු වෙනවා. ග්‍රොසියුල වලට අයිති දෙවෙනි එක සැවරයිට්. ඉතා හොඳ කොළ පැහැයකින් යුක්තයි. ලංකාවේදී හමු වෙන්නේ නැහැ. ඇන්ඩ්‍රොටයිට්. රසායනික සංයුතිය Ca3Fe23+SiO4 මේ වර්ගයට අයත් වෙන්නේ ඩිමන්ටොයිඩ්. හෝස්ටේල් කියන ඉලූෂන් එක තියෙනවා. කොළ කහ කොළ වර්ණයන්ගෙන් දකින්න ලැබෙනවා. ලංකාවේදී හමු වෙන්නේ නැහැ. මේ ගානට් වර්ග වලට උදාහරණ ටිකක් අපි දැන් බලමු. ඒවට අදාළ නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. 1 2 3 4 5